හායි. අද වීඩියෝ එකෙන් අපේ තායිලන්ත සංචාරයේ මුල් දින 3 ගත වුණු විදිය පෙන්වන්න හිතුවා. අපි මැලේසියාවේ ට්‍රාන්සිට් එකකින් පස්සේ පුකට් ඉන්ටර්නැෂනල් එයාපෝර්ට් එකෙන් තායිලන්තයට ලෑන්ඩ් කරේ 2025 මාර්තු 19 වෙනිදා රෑ. ඒ නිසා අපි එයාපෝර්ට් එක ළඟම 5 වෙනි දුරින් තියෙන හොටෙල් එකක රෑ නතර වුණා. පහුවෙනිදා එතනින් බ්‍රෙක්ෆාස්ට් අරන් අපි ටැක්සි එකක් ගත්තා රසඩා පියර්. රසඩා පියර් එකේ ස්පීඩ් බෝට් ටිකට් අරන් අපි කෙලින්ම ගියේ පීපී අයිලන්ඩ්. පීපී අයිලන්ඩ් එකට එන්න පැයක වගේ කාලයක් ගියා. අපි කෙලින්ම ගියේ හොටෙල් එකට. අපේ රූම්ස් රෙඩි වෙලා තිබුණ නිසා බෑග්ස් රූම් එකේ තියලා අපි අයිලන්ඩ් එක ඇතුළට ටිකක් ඇවිද්දා. හවස් වෙලා අපි පීපී අයිලන්ඩ් view point එක බලන්න ගියා. එතන උඩට යන්න තවත් view points දෙකක් තියෙනවා. තුන්වෙනි view point එකට ගියාම පීපී අයිලන්ඩ් එක වටේටම තියෙන සුදු පාට වැල්ල, දීප්තිමත් කොළ පාට අන්දමට වගේම දූපතේ කඳු මුදුන් දෙකක් සම්බන්ධ කරන සිහින් පටියක් වගේ භූමියක්ද බලා ගන්න පුළුවන්. ඒ දර්ශනය නම් ඇත්තටම ලස්සනයි. එතන ඉඳන් ඉර බහින හැටි බලන්න ගොඩක් ටුවරිස්ලා ඇවිල්ලා හිටියා. රාත්‍රිය උදා වෙද්දී වාදිය තත්ත්වය බලා ගන්නත් පුළුවන්. ඒ නිසා මුහුද ඇතුළට ගොඩක් දුර ඇවිදගෙන යන්නත් පුළුවන්. රෑට පීපී අයිලන්ඩ් එකේ තියෙන ෆයර්වර්ක්ස් ෆ්‍රී බලන්න පුළුවන්. ඒ වගේම ස්ට්‍රීට් ෆුඩ්ස්, ටැටූ ෂොප්ස් වගේම shopping කරන්න තැනුත් තියෙනවා. හැබැයි අයිලන්ඩ් එක ඇතුළේ නිසා ටිකක් එක්ස්පෙන්සිව්.
උදේ වෙද්දී වඩදිය තත්ත්වය බලාගෙන ඒ සුන්දරත්වය විඳගන්නත් පුළුවන්. අපේ මීළඟ වීඩියෝවෙන් ලෝකයේ සුන්දරම ස්ථානයක් වන මායාබේ සංචාරයෙන් හමුවෙමු.